ඔයත් කැමතිද ෆේමස් කැරක්ටර්ස් කතා කරන මේ වගේ වීඩියෝස් හදාගන්න? TikTok වල වුණත් ඔයාලට බලා ගන්න පුළුවන් මේ මේක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ඔතෙන්ටිකේෂන් කියන්නේ ඔතෙන්ටිකේෂන් කියන්නේ දැන් හිතන්නකෝ මෙහෙම ඊටපස්සේ ඔය ආඩුවේගේ ෆෝන් එක අරගෙන ඉවරලා දානවා ස්ටේටස් එක මම ඔයගොල්ලන්ට කැමතියි. දැන් ඒ අදාළ පාර්ශවයේ විසින් එවපු පණිවිඩයක් නෙමෙයි ඇත්තට මේක. දැන් උගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඇත්තටම ඔයගොල්ලන්ට කැමති එක්කෙනෙක් කියලා මෙසේජ් එකක් දානවා මචං මම බෝක කියන කරන් හිටියේ. අපි අද මේ වීඩියෝ කතා කරමු ඔයා බැලුවා වගේ වීඩියෝ එකක් AI පාවිච්චි කරලා 100%ක් ෆ්‍රී හදාගන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලට මේ වීඩියෝස් පාවිච්චි කරලා මුදල් ලිපීමේ හැකියාවක් තියෙනවා TikTok, Facebook, YouTube වගේ හරහා ඔයාලට මේ වීඩියෝස් අප්ලෝඩ් කරලා ඒ හරහා ඔයාලට ඔන්ලයින් ඉන්කම් එකක් හදාගන්නත් හැකියාව තියෙනවා. පළවෙනියටම ඔයාට සිද්ධ වෙනවා ඔයා හදන්න යන ෆේමස් කැරක්ටර් එකේ ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් ඒකට ඔයා Google එකට ගිහිල්ලා ඔයා හදන්න යන ෆේමස් කැරක්ටර් එකේ නම සර්ච් කරන්න. ඉතින් මම නම් දැන් අපේ මහින්ද මහත්තයාගේ ෆොටෝ එකක් ඩවුන්ලෝඩ් කරන්න යන්නේ. මේ විදිහට මගේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ඔයා යන්න අපේ යාළුවා ගාවට. කවුද යාළුවා කිව්වේ? ChatGPT. ChatGPT එකට ගිහිල්ලා ඔයාට සිද්ධ වෙනවා ඔයා දැන් ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක ChatGPT ට අප්ලෝඩ් කරන්න. මෙන්න මේ විදිහට අපි ඩවුන්ලෝඩ් කරගත්ත ඉමේජ් එක අප්ලෝඩ් කරගත්තට පස්සේ ඔයා මම මේ ටයිප් කරන ප්‍රොම්ප්ට් එක මේ විදිහටම ChatGPT ට ටයිප් කරලා දෙන්න. ඉතින් මම දැන් මේ ටයිප් කරන ප්‍රොම්ප්ට් හැම එකක්ම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාට එතනින් අරගෙන කොපි පේස්ට් කරන්න පුළුවන්. ඉමේජ් එක අප්ලෝඩ් කරලා මෙන්න මේ විදිහට ප්‍රොම්ප්ට් එක ටයිප් කරගත්තට පස්සේ ඔයා මේක ChatGPT ට දෙන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉමේජ් එකක් ජෙනරේට් කරන්න පටන් ගන්නවා. right දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ බේබි අප්පච්චි ඉපදිලා ඉන්නවා. දැන් ඔයාලට තියෙන මේ ඉමේජ් එක ඩවුන්ලෝඩ් කරගන්න. right ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට Google එකට ඇවිල්ලා හේන්ද්‍රා AI කියලා සර්ච් කරන්න. මේ විදිහට සර්ච් කරලා පස්සේ ඔයාලට උඩින් වෙන රිසල්ට් එකට ඔයා යන්න. ඉතින් සයිට් එකට ආවට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා ඉස්සෙල්ලා මෙතනින් ලොගින් වෙන්න. ඔයාට Google account එක කරා ලොග් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ විදිහට පල්ලෙහෙන් අපිට coins 300ක් free හම්බෙලා තියෙනවා. ඉතින් මේ coins වලින් තමයි ඔයාට ඉදිරි වැඩ කටයුතු කරගන්න වෙන්නේ. ඊට පස්සේ ඔයා මෙන්න මේ විදිහට මේ වීඩියෝ කියන එකට යන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන් වේවි. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඔයා හදාගත්තු ඉමේජ් එක මෙන්න මේ start frame කියන තැනට අප්ලෝඩ් කරන්න. අප්ලෝඩ් ඉමේජ් ගිහිල්ලා ඔයාට එතනින් අප්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම හදාගත්තු ඉමේජ් එක මෙතනට අප්ලෝඩ් කරගත්තා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා කරන්න යන කතාවේ mp3 ෆයිල් එකක් මෙන්න මේ විදිහට මෙතනට අප්ලෝඩ් කරන්න. ඉතින් ඒකත් මම මෙන්න මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ සයිට් එක ෆ්‍රී පාවිච්චි කරද්දී අපිට තප්පර 20කට වැඩි ඩියුරේෂන් එකක් තියාගන්න බෑ. ඉතින් මේ ඔඩියෝ ක්ලිප් එකේ තප්පර 20ක් නම් ඔයා ක්‍රොප් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඔයාලට ක්‍රොප් කරගන්න පුළුවන්. right ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක add to video කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ prompt area එකේ the Bobby speak with heart movement කියලා සරලව වචන දෙක තුනකින් මේක අපිට වෙන්න ඕන වැඩේ මේ විදිහට ටයිප් කරගන්න. 16:9 කියන රේෂියෝ එක ඔයාලට පුළුවන් එහෙම තියාගන්නවා නම් එහෙම තියාගන්න. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් හරස් අතර තමයි මේ වීඩියෝ එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් 9:16 කියන රේෂියෝ එකට මේක වෙනස් කරන්න. අනිත් හැම දෙයක්ම මේ විදිහටම තියාගන්න. මේ විදිහටම තියාගෙන ඔයා මෙතනින් මේක accept කරන්න. Phaedra's character 3 is here. High quality. AI powered. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට මෙයාලගේ ad එකක් play වෙනවා. පල්ලෙහින් මෙන්න මෙතන continue කියන බටන් එක ඔයා එකපාරක් click කරන්න. right මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක process වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේක generate වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 10ක් 15ක් වගේ යනවා. ඔයාලට site එකෙන් බලා ගන්න පුළුවන් මේක generate වෙන percentage එක. ඉතින් මේක 100ක් වුණාට පස්සේ අපිට අපේ වීඩියෝ එක preview වෙනවා බලා ගන්න පුළුවන්. විශේෂ වෙලා ඉවරනාට පස්සේ වඩ මෙන්න මේ විදිය output එකක් බලා ගන්න පුළුවන්. ඒක ඇතුලේ ගලකුත් තියෙනවා.
දැන් ගල කැපුවේ කවුද දන්නේ නැහැ. කලිල් වෙන්න ඇති. ඇයි නෑ? මම එහෙම හිතලා නෙවෙයි කිව්වේ. ඒත් එක්කම මම මේ විදිහට හදපු වීඩියෝස් දෙක තුනකුත් ඔයාලට මෙන්න මේ විදිහට ප්ලේ කරලා පෙන්නන්න. Generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics, new energy, solutions, robotic process automation, edge computing, quantum computing, virtual reality. අවංකව පෞද්ගලිකව හොරු අල්ලන්න මාර ට්‍රයි එකක් දුන්නා. මම ඉස්සල්ලාම ට්‍රයි කළේ අපේ හොරුන් අල්ලන්න. මට ඒකට ලැබුණු තෑග්ග තමයි නඩු 36යි තුන් පාරක් රිමාන්ඩ් උනා. ඒක තමයි මට ලැබුණු තෑග්ග. ඒක තමයි ලංකාවේ හොරු අල්ලන්න යන අයට වෙන දේ. ඉතින් ඔයාලට මේ ටූල්ස් පාවිච්චි කරලා ඔයාලට ලස්සන ක්‍රියේටිව් වැඩ ගොඩක් කරන්න පුළුවන්. ඉතින් මේ මං හදපු උදාහරණ වගේ ඔයාලට තවත් ලස්සන ගොඩක් වීඩියෝස් මේක හරහා හදාගන්න පුළුවන්. ඉතින් තවත් ලස්සන වැඩ ගොඩක් ඉස්සරහට එන්න තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම YouTube channel subscribe කරන්න නැත්නම් subscribe කරන්න බලලා subscribe button එකෙන් එහා පැත්තේ notification bell icon එක click කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් මම සහිරු පහන් ඔයාලට goodbye.